සුබ දවසක් හැම දෙනෙක්ටම. අද වීඩියෝ එකකින් අපි බලමු කොහොමද 2001 වර්ෂයේ සිට ඕනෑම අවුරුද්දක O level සහ A level results ඉතාමත් ඉක්මනින් බලාගන්නේ කියලා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එකත් subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා මොබයිල් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන සර්ච් කරන්න doenets.lk කියලා. මම වෙබ්සයිට් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. වෙබ්සයිට් එකට ලොග් වුණාට පස්සේ උඩින්ම තියෙනවා certificates verification of results කියලා. අපි ඒක ක්ලික් කරනවා. ඊළඟට අපි verification of results කියන දම්පාට බොක්ස් එක ක්ලික් කරනවා. ඉතින් ඔයා මෙතනදී මතක තියාගන්න ඕන ඔයාට මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ 2001 වර්ෂයේ හෝ 2001 වර්ෂයෙන් පස්සේ පවත්වපු O level හෝ A level exam එකක results විතරයි. ඊළඟට නැවතත් verification of results කියන දම්පාට බොක්ස් එක සිලෙක්ට් කරලා අපි ඉස්සරහට යනවා. ඊළඟට අපේ විස්තර ටිකක් අහනවා. මුල්ම බොක්ස් එකට ඔයාගේ ID නම්බර් එක ඇඩ් කරන්න. ඊළඟට ඔයාගේ මොබයිල් නම්බර් එක දෙන්න. ඊළඟට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න ඕනේ. මෙතනදී හරියටම contact details දෙන්න. මොකද මෙතනින් ඉස්සරහට යන්න අපිට OTP එකක් එවනවා. ඊළඟට මෙතන I agree කියන එකට ටික් එකක් දාලා I am not a robot කියන එකටත් ටික් එකක් දාලා next කරන්න. දැන් ඔයා දීපු නම්බර් එකට OTP එකක් ඇවිත් ඇති. ඒක මෙතනට දීලා සබ්මිට් කරන්න. ඊළඟට ඔයාට results අවශ්‍ය exam එක select කරන්න. O levelද A levelද කියලා. ඊළඟට ඔයා ඒ exam එකට පෙනී හිටපු අවුරුද්ද select කරන්න. මං කලිනුත් කිව්වා වගේ ඔයාට මෙතනදී 2001 වර්ෂයේ හෝ 2001 වර්ෂයෙන් පස්සේ results තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයාට ඔයාගේ විභාග අංකය එහෙමත් නැත්නම් ඉන්ඩෙක්ස් නම්බර් එක අමතකයි නම් මොකද කරන්න ඕනේ? ඔයාට ඔප්ෂන් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාට සිද්ධ වෙනවා ඔයා එක්සෑම් එකට පෙනී හිටපු පාසලට යන්න. පාසලට ගිහින් ඔෆිස් එකේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය කෙනෙක් හම්බෙලා ඔයාගේ විස්තර කියලා ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක බලා ගන්න පුළුවන්. මේ විදිහට කරන්න බැරි අයටයි එක්සෑම් ප්‍රයිවට් කරපු අයටයි තවත් ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාට සිද්ධ වෙනවා මෙන්න මේ විභාගාංකය සෙවීම සඳහා ඉල්ලුම් කිරීම කියන ෆෝම් එක ෆිල් කරලා විභාග දෙපාර්තමේන්තුවට බාර දෙන්න. මේක ඔයාට විභාග දෙපාර්තමේන්තුවට ගිහිල්ලා බාර දෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තැපෑලෙන් බාර දෙන්නත් පුළුවන්. ඔයාට මේ සඳහා රුපියල් 150ක මුදලක් විභාග දෙපාර්තමේන්තුවට ගෙවන්න වෙනවා. ඉතින් මම මේ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාට මේ ගැන මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් මාර්ගයෙන් විමසන්න. මම දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඊළඟට ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක හරියටම දීලා කන්ෆර්ම් කරන්න. ඊළඟට මෙතනින් පෙන්නන ඔයාගේ ඩීටේල්ස් හරිද කියලා චෙක් කරගන්න. මොකක් හරි වරදක් තියෙනවා නම් පහළ තියෙන නම්බර්ස් වලට කෝල් කරලා නිවැරදි කරගන්න. ඉතින් ඔයාගේ විස්තර හරි නම් ඔයාට පුළුවන් කන්ෆර්ම් කරන්න. ඊළඟට අපෙන් තවත් විස්තර වගේක් ඉල්ලනවා. මුලින්ම contact name එකට ඔයාගේ නම දෙන්න. ඊළඟට ඔයාගේ country එක select කරන්න. ඊළඟට ඔයාගේ address එක දෙන්න. ඊළඟට ඔයාගේ city එක දෙන්න. ඊළඟට ඔයාගේ province එක දෙන්න. දැන් ඔයාගේ postal code එක automatically add වෙලා ඇති. ඔයා details හරියටම දීලා submit click කරන්න. හරි ඊළඟට අපිට මේ result sheet එක download කරගන්න නම් රුපියල් 200ක මුදලක් ගෙවන්න ඕන වෙනවා. අපි proceed to payment කියන තැන click කරනවා. දැන් ඔයාට payment එක කරන්න option දෙකක් තියෙනවා. ඔයාට පුළුවන් Visa Mastercard එකකින් payment එක කරන්න. මෙතනදී ඔයාගේ නමටම තියෙන card එකක් වෙන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් ගෙදර කෙනෙක්ගේ හරි කාඩ් එකකින් මේ පේමන්ට් එක කරන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් දෙවෙනි ඔප්ෂන් එක විදිහට පෝස්ට් ඔෆිස් එකට ගෙවීමක් කරන්න. ඉතින් අපිට ලේසිම විදිය තමයි කාඩ් එකකින් පේමන්ට් එක කරන එක. මම කාඩ් එක සිලෙක්ට් කරලා ප්‍රොසීඩ් කරනවා. දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ කාඩ් ඩීටේල්ස් සෙට් කරන්න.
කාඩ් නම්බර් එකට අංක 16ක් තියෙන ඔයාගේ කාඩ් එකේ නම්බර් එක දෙන්න. ඊළඟට කාඩ් එකේ යටින් තියෙන එක්ස්පයර් ඩේට් එක දෙන්න. මාසය අවුරුද්ද කියන පිළිවෙලට. ඊළඟට කාඩ් හෝල්ඩර්ගේ නම සඳහන් කරන්න. ඊළඟට කාඩ් එක පිටිපස්සේ තියෙනවා අංක 3ක්. ඒක මෙතන සිකියුරිටි කෝඩ් කියන තැනට දෙන්න. දැන් ඔයාලට පේනවා සර්විස් charge එක විදිහට පොඩි ගාණක් ඇඩ් වෙලා තියෙනවා. දැන් pay now කියන එක දෙන්න. දැන් ඔයාගේ කාඩ් එක රෙජිස්ටර් කරලා තියෙන මොබයිල් නම්බර් එකට OTP එකක් එයි. ඒක මෙතනට එන්ටර් කරලා කන්ෆර්ම් කරන්න. ඊළඟට ඔයාගේ විස්තර ඔක්කොම මෙතනදී පෙන්නනවා. හරියටම චෙක් කරන්න. මොනවා හරි වරදක් තියෙනවා නම් පහළ තියෙන නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න. ඩීටේල්ස් ඔක්කොම හරි නම් ඔයාට පුළුවන් ප්‍රොසීඩ් කරන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් ඔයා රික්වෙස්ට් කරපු එක්සෑම් එකට අදාළව රිසල්ට් ෂීට් එක. ඔයා හොඳින් මේ රිසල්ට් ෂීට් එක චෙක් කරන්න. මොනවා හරි වරදක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතන තියෙන incorrect results කියන එක ක්ලික් කරලා ඒ අදාළ විදියට මේක සබ්මිට් කරන්න. ඔයාගේ රිසල්ට්ස් වල කිසිම ඉෂුව එකක් නැත්නම් ඔයාට පුළුවන් මෙතන ටික් එකක් දාලා ප්‍රොසීඩ් කියන එක දෙන්න. ඊළඟට ඔයාට මේ විදිහට රෙෆරන්ස් නම්බර් එකක් පෙන්නනවා. ඉතින් ඔයා මේ රෙෆරන්ස් නම්බර් එක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ලියලා හරි තියාගන්න. ඊළඟට තියෙනවා download printable version කියලා. මේක ක්ලික් කරාට පස්සේ ඔයා රික්වෙස්ට් කරපු රිසල්ට් ෂීට් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාට දැන් සිද්ධ වෙනවා මේ රිසල්ට් ෂීට් එකේ print එකක් අරගෙන ඔයාගේ පාසලේ විදුහල්පතිට හෝ සාමවෙනිසුරුවරයෙක් ගාවට ගිහින් මේ රිසල්ට් ෂීට් එක සත්‍ය පිටපතක් බවට සහතික කරගන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔරිජිනල්ම සර්ටිෆිකේට් එක ගෙදරටම ගෙන්න ගන්න. මෙතනට රුපියල් 200ක් ගෙවනවට වඩා තව පොඩි ගාණක් ඇඩ් වුණත් පෝස්ට් එක හරහා ඔරිජිනල් සර්ටිෆිකේට් එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් නම් ඔයාට ආයෙත් රස්තියාදු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද කියලා මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. දැන් වීඩියෝ එක උඩින් පෙන්නන කාඩ් එක ක්ලික් කරලා ඔයාට මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. මම මේ වීඩියෝ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මම මේ වීඩියෝ එක කරපු දවස්වල නම් දවස් 2කින් ඔයාගේ රිසල්ට් ෂීට් එක ගෙදරටම එනවා. ඒත් මේ වෙද්දි නම් සතියක් වගේ යනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ විදිහට තමයි රිසල්ට් ෂීට් එක ඩවුන්ලෝඩ් කරගන්නේ. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. මම නොදන්න දෙයක් තිබුණොත් අනිවාර්යයෙන්ම දන්න යාළුවෙක් ඔයාට ඒකට රිප්ලයි කරයි. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. එහෙනම් මේ වගේ තවත් වටින වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.